ලෝකයේ තියෙන සකල විද දැනුම එකතු පහදා කරගෙන අපේ ජීවිතේ මනමින් කළමනාකරණය ගැන කිරීම ගැන අපි කතා කරමින් ඉන්න අතරේ අපි කළමනාකරණ හැඳින්වීම කළමනාකරණ කන්සෙප්ට් හැඳින්වීම කතා කළා. දැන් අද අපි කතා කරන්න යනවා කළමනාකරණ ක්‍රියාවලියේ හම්බෙන පළවෙනිම අංගය පළවෙනිම ස්ටෙප් එක. ඒ තමයි ප්ලෑනින් සැලසුම් කරන කියන්නේ. එමනම් iPhone කියලා සියලු දෙනා පිළිගන්නවා usb.com YouTube නාලිකාවට ප්ලෑනින් කියලා කිව්වම මේක හැමෝම දන්න දෙයක් හැමෝම කරන දෙයක්. හැබැයි මොකක්ද මේ කියන එක ගැන හරි වැටහීමක් නැතුව ඇති. අත වශයෙන්ම සැලසුම් කරණය කියලා කියන්නේ අනාගත තත්ත්වයක් තුළදී ක්‍රියාත්මක කිරීම සඳහා යම් සංවිධානයකට බයම් කළමනාකරණ ඒකකයකට සකස් කරන ලබන වැඩපිළිවෙලක්. දැන් සැලසුම් කරන ක්‍රියාවලිය තමයි ඒ. ඒතර සැලසුම් කරන ක්‍රියාවලියේ ප්‍රතිදානය නැත්තම් නිමවම තමයි සැලසුම කියලා කියන්නේ. වැඩපිළිවෙල තමයි සැලසුම කියලා කියන්නේ. ඒ කියන්නේ සංවිධානයක අපදන්න සම්පත් සීමිතයි. ඒ සීමිත සම්පත් වලින් කාර්යක්ෂම හා සඵල ලෙස මේ සංවිධානයේ අරමුණු ඉෂ්ට කර ගැනීමට නම් ඒ සඳහාම සකස් කරන වැඩපිළිවෙලක් තියෙනවා. අන්නේ වැඩපිළිවෙල තමයි සැලසුම කියලා කියන්නේ. ඒතර සැලසුම් කරන්නේ කියලා කියන්නේ ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලියේ නිමවම තමයි සැලසුම කියලා කියන්නේ. ඒතර planning is nothing but decision making කියලා කියනවා. අපි decision making වලට කළා වීඩියෝ ඒක බලන්න මේ හැම තැනදීම සැලසුම් කරන දිගන්නේ තීරණ කුමක් කවුරුන් විසින් කවදා කෙසේ සිදු කරන්නේද කවර සම්පත් ඒ සඳහා අවශ්‍යද එකී සම්පත් සොයාගන්නේ කෙසේද ඔන්න ඒ කියන ප්‍රශ්න වලට විසඳුම් සෙවීම තමයි සැලසුම් කරන විදිහ කරන්නේ. එතකොට ඒක ප්‍රශ්නාවලියක් ඒ ප්‍රශ්නාවලියට ලැබුණු පිළිතුරු මාලාව තමයි සැලසුම කියලා කියන්නේ. මේ වැඩ පිළිවෙල තුළ තියෙන්නේ විසඳුම් මාලාව. දැන් සැලසුම් කරණය ගැන විවිධ ලෝකේ ප්‍රසිද්ධ කළමනාකරණ විද්‍යාඥයෝ විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් වශයෙන්ම කළමනාකරණ පාඨමාලාවලදී දැන් මේ ස්ටීවන් පී රොබින්සන් වගේ අයගේ කළමනාකරණ පිළිබඳ ලියවිච්ච පොත් තමයි පාවිච්චි වෙන්නේ. මේ පොත්වල මේ සැලසුම් කරන්නේ මෙන්න මේ විදිහට නිර්වචන දෙන ස්ටීවන් පී රොබින්සන් මෙන්න මෙහෙම කියනවා කළමනාකරණ සැලසුම් කරන ගැන. Planning is a process that involves defining the organizational goals, establishing an overall strategy for achieving those goals and developing a comprehensive set of plans to integrate and coordinate organizational work. Then මේ work එක organization එකේ work එක නැත්නම් මේ ආයතනයක සංවිධානයක දෙන වැඩ ටික තමයි මේ සැලසුම් කරන්නේ කරන්නේ. වැඩ ටික හරියට කරන්නේ නියමිත කාලරාමුව තුළ කරන්න තමයි සැලසුමක් සකස් කරන්නේ. මේ සැලසුම පුද්ගල මට්ටමේ සකස් කරන්න පුළුවන්, කුටුම්බයක නැත්නම් නිවසක පවුලකට සකස් කරන්න පුළුවන්, ආයතනික මට්ටමේ සකස් කරන්න පුළුවන්, ජාතික මට්ටමේ සකස් කරන්න පුළුවන්. තමයි ජාතික ප්‍රතිපත්ති කියලා කියන්නේ. ඒ වගේම කලාපීය හෝ ගෝලීය මට්ටමින් සැලසුම් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ සමුදානික ක්‍රියාවලිය, process එකක්, approach එකක් තුලින් තමයි අපිට සැබෑවටම අරමුණු පරමාර්ථ ඉෂ්ට කරගන්න තත්ත්වයට යන්න පුළුවන් ඉන්නේ. දැන් ප්ලෑනින් වල ඔය කිව්ව මට්ටම් වලට වඩා වෙනත් ආකාරයකින් ප්ලෑනින් වල මට්ටම් සැලසුම් කරන මට්ටම් ගැන කතා කරන්න පුළුවන්. එකක් තමයි ස්ට්‍රැටජික් ප්ලෑන්. ස්ට්‍රැටජික් ප්ලෑන් කියලා කියන්නේ උපායක්‍රමික සැලසුම්. ඒ කියන්නේ විෂන් එකක්. නැත්නම් යම් සංවිධානයකට ඒ කළමනාකරණයේ නිෂ්ඨාව. අවසානයේ අපි කවර තත්ත්වයකට පත් විය යුතුද? ඒ කියන්නේ තමයි කළමනාකරුවට ජ්‍යෙෂ්ඨ කළමනාකරුවට දක්වන සීමය. ඒක තමයි විෂන් කියන්නේ. ස්ට්‍රැටජික් ප්ලෑනින් ගැන අපි වෙනම වීඩියෝවක් කරමු. ඒ විෂන් එක, මිෂන් එක, goals සහ objectives define කරගන්න strategic plan එක. ඒක තමයි strategic direction එක. නැත්නම් උපායක්‍රමික ගමන් මඟ තීරණය කරලා තියෙන්නේ. ඒ උපායක්‍රමික ගමන් මඟ ඇතුළේ නැත්නම් ඒ strategic plan එක ඇතුළේ long term plan, short term plan, operational plan, specific plan ආදී වශයෙන් විවිධ සැලසුම් සකස් කරන්න පුළුවන්. ඒ කියන්නේ යම් ස්පෙસિෆික් ප්ලෑන් කියලා කියන්නේ දැන් ඔය හදිසි තත්ත්වයක්. දැන් පහුගිය කාලේ අපි දැක්කා නැචරල් ඩිසාස්ටර් එකක් තිබ්බයි. නැචරල් ඩිසාස්ටර් එකේදී වහාම ක්‍රියාත්මක වන පරිදි යම් වැඩක් කරන්න ඕනේ. ඒතර ඒ වැඩේ සැලසුමක් නැතුව ක්ෂණිකව නිකන් අත්නොමතිකව කරන්න බෑ. ඇඩ්හොක් මැනර්. ඒතර එතන ක්ෂණික සැලසුමක් සකස් කර ගන්න ඕනේ. ඒ තියෙන තත්ත්වය යන තත්ත්වයේ තේරුම් අරගෙන ප්‍රශ්නේ තේරුම් අරගෙන තියෙන සම්පත් මොනවද කියලා බලලා කවුද ඉන්නේ කියලා සම්පත් දායකයෙක් කවුද කියලා බලලා මේ අය ඇසුරින් මේ සම්පත් ඇසුරින් කරන්න තියෙන වැඩේ කරන්න ඕන. කරන්න වැඩේ හඳුනා ගන්න ඕන. ඒ වැඩේ අවසාන ප්‍රතිඵලය අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය ඒක තමයි අපේ ගෝල් එක. නැත්නම් නිමවම.
disaster එක manage කරන්න ඕනේ. ආපදාව කළමනාකරණය කරන්න ඕනේ. ආපදාව කළමනාකරණය කිව්ව නිසා මිනිස් ජීවිත ටික බේර ගන්න ඕනේ. දේපල හැකිතාක් බේර ගන්න ඕනේ. ඒතර තවත් අනතුරු වෙන්න තියෙන තැන ඒ අනතුරු වළක්වා ගන්න ඕනේ. ඉතින් මේ තමයි අරමුණු පරමාර්ථය. ඒ අරමුණු පරමාර්ථ ටික ඉස්සර ඩිෆයින් කරගන්න. මොනවද කරන්න තියෙන්නේ මොකද්ද කියලා අපි තෝරා බේරාගෙන ඊට පස්සේ ඉන්න සම්ප්‍රදායික ටික නිසිපරිදි සංවිධානය කරගෙන ඒ අයට වැඩ පවරලා මේ සැලසුම දියත් කරන්න ඕනේ. ඒක තමයි මුලින්ම කිව්වේ කුමක් කවුරුන් කවදා කෙසේ සිදු කරන්නේද කවර සම්පත්තිය සඳහා අවශ්‍ය සම්පත් සපයාගන්නේ කෙසේද? ඔන්න ඔය කියන කාරණා ටික ලේඛනයකට ගැනීම. නැත්නම් ලේඛනයක ලිඛිතව නැතත් යම් කරුණාකරුවෙක්ගේ මනසේ ඇඳෙන වැඩපිළිවෙල තමයි සැලසුම කියලා කියන්නේ. එතකොට ওই විදිහට තමන්ගේ අධ්‍යාපන කාර්ය සඳහා හෝ තමන්ගේ වෘත්තීය කාර්ය සඳහා හෝ එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා හෝ එහෙම නැත්නම් තමන්ගේ කැරියර් එක සහ තමන්ගේ පවුලේ අයගේ කැරියර් එක ප්ලෑන් කරන්න පුළුවන්. මේ ආකාරයට දැන් මම මේ දුන්නේ පොඩි ගයිඩ්ලයින් එකක්. සැලසුම් කරණය ගැන ගොඩක් හොයන්න දේවල් තියෙනවා. ලොකු න්‍යායාත්මක පසුබිමක් තියෙනවා. ලොකු ප්‍රැක්ටිකල් සයිඩ් එකක් තියෙනවා. මේ ලෝකේ සාර්ථක වෙච්ච හැම කෙනෙක්ම හැම සංවිධානයක්ම මනා සැලසුම් කරණයක් ඔස්සේ වැඩ කරපු අය. දැන් මේ සැලසුම් කරන කොච්චර වැදගත්ද කියුවොත් මෙන්න මෙහෙම කියනවා. Planning is the locomotive that drives the train of organizing, leading and controlling. දැන් කළමනාකරණයේ තියෙන සිත ටිකට සැලසුම් කරන්නේ සංවිධානය කරන්නේ මෙහෙම සහ පාලනය. එතකොට මේ කිසිවක් කරන්න බෑ සැලසුම් කරන්නේ නැත්තම්. Organizing, leading and controlling කියන කළමනාකරණ සිත ක්‍රියාත්මක කරන්න බෑ කවදාවත් සැලසුමක් නැත්තම්. පාලනය සඳහා ප්‍රමිතයක් ස්ටෑන්ඩ් එකක් ලබා දෙන්නේ සැලසුම් කරන්නේ තමයි ප්‍රමිතය දෙන්නේ. ඒ ප්‍රමිතයට අනුකූලව තමයි පාලනය සිදු කරන්නේ. වැඩි වෙනකොට අඩු කරනවා, අඩු වෙනකොට වැඩි කරනවා. ඒ සැලසුම්ගත තත්ත්වය තුළ සත්‍ය කාර්යඵල පවත්වාගෙන යාම තමයි පාලනය දිවෙන්නේ. එතකොට මෙහෙවන්නේ නායකයෝ අදාළ කාර්ය මෙහෙවන්නේ මේ සැලසුමක් මත. ඒ වගේම සංවිධානකරණය කරන්නේ වැඩ පැවරීම, සංවිධාන දූරාවලියක් ඇති කිරීම, සංවේදන ව්‍යුහයක් ඇති කිරීම මේ සියල්ල සිදු කරන්නේ සැලසුම මත. එහෙමනම් තාම පැහැදිලි කළමනාකරණ ක්‍රියාවලියක් සඳහා සැලසුම් කරන්නේ අතිශයින් වැදගත්. අපි අපේ වැඩ කටයුතු මනමින් සැලසුම් කරලා ජීවිතේ කොට දාගන්න. හොඳයි.